ඔයාගේ කැම් එක නැති වුණා වතුර ඇතුලේ සර්. ඉතින් හොගාන පොකුනේ ඉන්නේ ඇසි. ඈ සර් මේ පැත්තට යන්න ඕනේ. එන අපි අර ගස්සස් මන් දන්නවා ඔයා මගේ මූණටම ලං කරනවා කියලා. හායි යාළුවනේ අද අපි ආවා මගේ යාළුවෙක් ගෙදර. හෙට අපි පොඩි ගමනක් යන්නයි යන්නේ. අපි දැන් ගමනේ පිටත් වෙන්නයි යන්නේ. අපි දැන් ටික දුරක් ඇවිත් ආවා සර්විස් ඒරියාවකින් උදේට කැම් හන්න. මන් දන්නවා ඔයා මගේ මූණටම ලං කරනවා කියලා. දැන් ඉතින් කෑම කාලා ඉවරලා අපි හිරිකැටිය යන්න පිටත් වෙනවා. දැන් මේ අපි හිරිකැටියෙන් එක්සිට් කරනවා. එන්න ඔය අර අස්සද අර හරිද මේ හරි පරන්න. අනේ නෑ එන්න තමයි. දවස ගැන මොකද හිතෙන්නේ ගමන ගැන? දවස ගැන කිව්වොත් ඔක්කොම කරේ මගේ මොලේ වැඩ කරන්නේ නැහැ. හැබැයි අමුතුම ඇඩ්වෙන්චර් එකක් වුණා. මොකද අපිට එක එක දේවල් වුණානේ. අපි අද ගියා හිරිකැටියේ අහම්බේ එක පාටම ඩිසයිඩ් කරලා ඊට පස්සේ මොකද ඉතින් අපි ගියා සර්ෆින් ගිහිල්ලා මොකද උනේ? ඔයාගේ කැම් එක නැති වුණා වතුර ඇතුලේ සර්ෆින් කරන්න ගිහලා අන්තිම මොහොතේ ගොන්නේ අන්තිම ටිකේ කැම් එක වටුණා මූදට.
yes ඊට ඊට පස්සේ අපි තේ තව ඒ කෙනෙකුත් දාලා අපි මායි සිටියයි මුළු මේකම හෙව්වා. ඊට පස්සේ ඉතින් කොහොම හරි පාට් එක හම්බුණා ඉතින්. සතුට ඒක තමාද. ඒක තමා සතුට ආරංචිය. මොකද කැම් එක අරන් සති දෙකක්වත් ගියේ නෑනේ. සති දෙකක් ගත්තේ. අලුත්ම කැම් එක අපරාධයක් දැක්කා. ඊට පස්සේ ඉතින් අපි ඉතින් කාලා බීලා අලුත් පබ් එක ගන්නේ මොකද ඒක රෙස්ටුරන්ට් එකක් නේ. රෙස්ටුරන්ට්. ලස්සන රෙස්ටුරන්ට් එකක් කරලා තිබ්බා. මොකක්ද ඒකේ නම? බැට්ස්ද. බටස්. පිටාස් වගේනේ. ඔව්. හිරි කැටීමයි. මේ අලුත් තැනක් අපි එතෙන්ට ගියා. අපි ලන්ච් එක ගත්තා. හරිම ලස්සන තැනක් ඇත්තම කිව්වා. මා රිවිව් එකක් තියෙනවා. මම හිතන්නේ සන්සෙට් එක අත්ත. ඔව් සන්සෙට් එකක්. ඔව්. තියෙන්නේ ඊට පස්සේ ඉතින් අපි ඔක්කොම කරගෙන ඉතින් රිලැක්ස් වුණානේ. ඔව්. රිලැක්ස් වුණා මාර විදියට. මොකද නෑවා. අපි කඩවතේ දන් කැන්ඩි වලට ඇවිල්ලා දැන් ඉතින් අපි යනවා මා වැරලවන්න යනවා ගෙදර. සත් දවසේ කතාව මෙසේ නිමා විය. yes අපි තවත් ගමනකින් සෙට් වෙමු. බයි. bye